ඉබුවන් කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ටෙක් වීඩියෝ එකක් නෙමෙයි. ඊයේ මම වීඩියෝ එකක් දාලා තිබ්බා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙන හරිම දිනේ ඔයාලට දැනගන්න ඕන නම් මගේ වීඩියෝ එක බලලා දැනගන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ බලපු කට්ටිය මට ගොඩක් මැසේජ් කරලා අහලා තිබ්බා මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණන් විද්‍යාව ඉංග්‍රීසි කියන ප්‍රධාන විෂයන් මේ අමාරු කරලා තිබ්බා. ඒ හින්දා මේ ඒ වලේ බලන ලකුණු සීමාව අඩු කරනවාද කියලා මගෙන් ගොඩක් කට්ටිය මැසේජ් දාලා අහලා තිබ්බා. ඒකට රිප්ලයි වීඩියෝ එකක් විදිහට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මේ වීඩියෝ එක කිසිම තැනක්වත් ස්කිප් කරන්න එපා. එතකොට ඔයාලට සමහර තැන් නොතේරෙන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා all දාගන්න. එතකොට මම දාන මේ වගේ වැදගත් වීඩියෝ වලට notification එක මාර්ගය තාමත් පහසුවෙන් ගෙන්නන්න පුළුවන්. අපි වීඩියෝ එකට යමු. මේ සැරේ ගණන් විද්‍යාව ඉංග්‍රීසි කියන විෂයන් තුනම සාමාන්‍යයෙන් වෙන සැරවල් වලට වැඩිය අමාරු කරලා තිබ්බා. ඒ හින්දා ළමයින්ට ගොඩක් අපහසුතාවයකට පත් වුණා. මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ ඒ දැන් අමාරු කරලා තිබු විෂයන් තුනේ ළමයි අහලා තිබ්බා ලකුණු මට්ටම් අඩු කරනවාද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ සාමාර්ථය දෙන්නේ 75ට උඩ තමයි සාමාර්ථය. එතකොට ඒක 73 වෙනවද නැත්නම් 70 වෙන් දෙනවද? එතකොට S සාමාර්ථය දෙන්නේ සාමාන්‍ය 35න්. එතකොට ඊට වැඩිය 32 30 වගේ ලකුණු මට්ටම් වලින් මෙහෙම දෙයිද කියලා ළමයි මට ගොඩක් කීයේ අර වීඩියෝ එක බලලා මැසේජ් කරලා තිබ්බා. ඒ හින්දා තමයි මම අද මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව පේපර් මාකින් ගියපු ගුරුවරුණත් මේක ලකුණු අඩු කරනවද වැඩි කරනවද සංශෝධනය කරනවද කියලා එයාලවත් දන්නේ නැහැ. මොකද මේක කරන්නේ එයාලා නෙමෙයි. මේක කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි. මේ සැරේ කියන්නේ ගණන් විද්‍යාව ඉංග්‍රීසි කියන විෂයන් තුනේ ළමයි ගොඩක් අසමත් නම් වගේ එහෙම ලකුණු වෙනස් කිරීම කරනවා. ඒක සාමාන්‍යයෙන් පිටතට දැනුම් දෙන්නේ නැහැ යාලා. යෝජනයක් ඇතුලේ කරා කියලා එහෙම තොරතුරු අපිට දැනගන්න වෙන්නේ නැහැ. ඒත් මං හිතනවා මේ සැරේ ළමයි ගොඩක් අවස්ථාවකට පත් වුණා වෙන සැරවල් වලට වැඩිය ගණන් විද්‍යාව ඉංග්‍රීසි කියන විෂයන් තුන අමාරු වෙච්ච ඉඳා මං හිතනවා මොකක් හරි සාධාරණයක් කරයි කියලා. ඒක තමයි සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා මේ සැරේ ගණන් විද්‍යාව ඉංග්‍රීසි කියන විෂයන් තුනේ ලකුණු මට්ටම් අඩු කරනවා කියන්නේ 32න් බලනවා 73න් බලනවා වගේ එහෙම කියලා අපිට හරියටම අඩු කරනවද වැඩි කරනවද සංශෝධනයක් කරනවද කියලා අපිට කියන්න බෑ. මම සමාජ මාධ්‍ය වල දැක්කා ගොඩක් ප්‍රචාරය වෙනවා මේ සැරේ ගණන් විද්‍යාව ලකුණු අඩු කරනවා කියලා. ඒක අපිට ඉතින් නිශ්චිතවම කියන්න බෑ. මොකද මේ සැරේ ළමයිගේ ප්‍රතිශතය කියන්නේ පාස් වීමේ ප්‍රතිශතය අනුව තමයි එහෙම අඩු කරනවා නම් අඩු කරන්නේ වැඩි කරනවා වැඩි කරන්නේ. ඒක අනිත් එක අපිට අඩු කරත් වැඩි කරත් අපිට එයාලා කියන්නේ කොහොමත් එන්නේ ලකුණු මට්ටමක්. ඒ කියන්නේ A සාමාර්ථයක් B සාමාර්ථයක් එහෙම තමයි එන්නේ අපිට. ඒ කියන්නේ කිසිම දිනක ලකුණු 73යි 74යි එහෙම එන්නේ අපිට එන්නේ සාමාර්ථ වශයෙන් තමයි එන්නේ. ඒ හින්දා මේ අපිට දැනගන්න විදියක් නැහැ ලකුණු මට්ටම අඩු කරාද එයාලා වැඩි කරාද කියලා අපිට දැනගන්න විදියක් නැහැ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ වටින වීඩියෝ බලන්න නම් මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා like කරන්න, comment කරන්න, ඔයාලගේ යාළුවෝ අතර බෙදා ගන්නත් අමතක කරන්න එපා. ආයෙත් අපි මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.